සූන් අයසයි ඕ මොකක්ද කියන සින්දුව? අපි ආය හමු වෙලා. අපි ආය හමු වෙලා. ඔක්කොම කියනවාද? ඕ හරි. එහෙනම් ඉතින් පටන් ගමු. 1යි 2යි 3යි. අන්තුරුයි මගේ දැන් හිත තාම ඉවසන්න තිබුණා නුඹට මාව නුහුරුයි වගේ දැන් හැමදාම පාළුයි අනේ නුඹ නෑ මංගාව නුඹ නොමැතිව හිඳින්න මට බෑ නුඹේ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න තව පාරක් මගේ හිත හදන්න අපි ආයේ හමු වෙලා මෙදා හිත මාගේ රිදෙව්වා නුඹ මාගේ බව කියා එදා නොකියාම හැඟෙව්වා පැතුහීන සුන් වෙලා මෙදා නුඹ ගාව විතෙව්වා හොඳටම ඇස් දිහා බලා නුඹ මාව හැඬෙව්වා හීනෙන් හිත ඇහැරලා නුඹ කොයිදැයි සොයනවා මම තාමත් මග බලා ඉන්නවා කඳුලක රස මව මවා තරුණොතු මට හිඟි කළා තනි වෙන්නම් නුඹ නිසානි වේදනා දුරකට පාවෙලා ගියා මම තව හේතු දුන් නිසා අපි හමු වෙන්නේ නෑ කියා හැංගෙනවා නුඹ මට අයිති නෑ කියා මගේ හිත තාම අහනවා ජලියෙන්නේ නැතිදෝ මා සොයා අපි ආයේ හමු වෙලා මෙදා හිත මාගේ රිදෙව්වා නුඹ මාගේ බව කියා එදා නොකියාම හැඟෙව්වා පැතුහීන සුන් වෙලා මෙදා නුඹ ගාව විදෙව්වා නොදොඩාම ඇස් දිහා බලා නුඹ මාව හැඬෙව්වා එයා අවුල් නේද නෑ වාසි මේ අහන්නකෝ මල්ලි මේ මේ ඔබලාගේ චැලෙන්ජ් වලට මම රෙස්පෙක්ට් කරනවා. හරිද? දැන් මෙහෙමයි මචං. සාමාන්‍යයෙන් අපි hina වුණත් ඒක රස විඳලා hina වෙන්නේ ඈ. ඒ කියන්නේ දැන් අපි හිතහන්කෝ අපිට පටන් ගද්දිම හෝ ඒක යන ටියුන් එකට ඒ කියන්නේ මිනිස්සයාට hina වෙනව නෙමෙයි. හරිද? ඒක රස විඳින විදිය. නැතුව මචං අපි නිකන් මිනිස්සුන්ට අපහාස කරනවා කියලා හිතනවනේ කට්ටිය. මේ anyway ඒකත් ආතල් මචං. ඒකත් කන්ටෙන්ට් එකක්. ඒ කියන්නේ ඒකෙනුත් අපි කන්ටෙන්ට් එකක් ගන්න එක නේ. ඒකෙනුත් අපි රස විඳින්න යන්න ගන්න එපා. ඒ හින්දා මේ මෙතන යන ඒක කට්ටිය නෙගටිව් විදිහට දකින්න එපා. අපි නිකන් කට්ටියව ගෙනලා චාටර් කරගන්නවා, අපහාස කරගන්නවා අපි කියන සින්දුව රියල් වොයිස් එකෙන් අපිට අහන්න හම්බෙන්නේ නෑනේ. මමත් ඒකට hina වුණා නම් මම ඒකට hina වෙන්න ඕචා මම ඒකේ රස වින්දනයක් ලබලා ඒකෙන් ගන්න ආතල් එකක්. හරිද? ඒකට hina යනවා නම් ඒකට hina වෙනවා නම් ඒ කියන්නේ කට්ටියම hina වෙනවනේ කොහොමද සින්දුවක් යද්දි. මොකද මෙයාලා රියල් ටැලන්ටඩ් කට්ටිය නෙමෙයි මචං චැලෙන්ජ් එකට. අනික සූන් ඇවිල්ලා ඉන්නේ කවුද විජේ රෙකමන්ඩ් කරපු හින්දා එන්න කියලා. හරිද? හරි. කනෙක්ටඩ්